පැයට කිලෝමීටර් 134 වේගයකින් වේගපන්දයවන්නෙක් විදිහට තමන්ගේ ක්‍රීඩා ජීවිතය ආරම්භ කරනවා. ඔහුගේ මුල්ම ක්‍රීඩාව වෙන්නේ ක්‍රිකට්. පසුව ඒ කියන්නේ පාසල් කාලයේදීම ඔහුගේ තාත්තගේ දක්ෂතාවයක් තියෙනවා මල ක්‍රීඩාවට. ඔහුගේ තාත්තා තරුණ වියේදී කවපෙත්ත යගුලිය මේ මල් ක්‍රීඩාවේ දක්ෂයෙක්. ඉතින් මේ නිසාවෙන් තමන්ගේ පුතාට හෙල්ලේ විසි කරන්න උගන්වනවා. ඔහු හෙල්ලේ විසි කරන්න මුලින්ම මීටර් 30ක දක්ෂතාවයක්. පසුව මාස 3ක් වගේ කාලයකින් පුහුණු වීම පසුව මීටර් 63ක දක්ෂතාවයකට ඔහුට යන්න පුළුවන් වෙනවා. අද වන විට ශ්‍රී ලංකාවේ හෙල්ල විසි කිරීමේ ජාතික ශූරයා. එහෙම නැත්නම් තරඟ වාර්තාවට හිමිකරු. අවුරුදු 22 හැටිදරි තරුණයා. ඔහු නමින් රුමේෂ් තරංග පතිරගේ. වර්තමානයේ ලෝක ශ්‍රේණිගත කිරීම වලට අනුව ලෝකෙම්ම අංක 7 අපි රුමේෂ් තරංග ගැන කතා කරන්නේ 86.5 බිඳුවක දක්ෂතාවයක් දක්වලා තියෙනවා. අගෝස්තු මාසයේ 10 වෙනිදාත් පැවැත්වුණු ඉන්දියාවේදී භුවනේශ්වර ක්‍රීඩාංගණයේදී පැවැත්වුණු World Tour Continental Bronze Stage එකේදී රුමේෂ් තරංග 86.5 බිඳුවක දක්ෂතාවයක් දක්වලා ලෝක ශූරතා මල්ල ක්‍රීඩා තරඟාවලියට සුදුසුකම් ලැබලා තියෙනවා. ඇත්තටම රටක් විදිහට ලැබපු ලොකු ජයග්‍රහණයක්. රුමේෂ් ගැන කතා කරද්දී එයාගේ මේ පළවෙනි ජයග්‍රහණ නෙමෙයි ජාත්‍යන්තර මට්ටමේ. ඔහු ජාත්‍යන්තර ක්‍රීඩකෙක් වශයෙන් මුලින්ම රට නියෝජනය කරන 2019 වර්ෂයේ ඔහු ඒ වර්ෂයේදී Youth Asian Championship එකේදී 6 වෙනි ස්ථානය දිනා ගන්නවා මීටර 61ක දක්ෂතාවයක් දක්වලා. ඊට පස්සේ නැවත World Under 20 Championship එකේදී ලෝකෙම්ම 7 වෙනිය බවට පත් වෙනවා. ඊට පස්සේ විවිධ අවුරුදුවලදී රට නියෝජනය කරලා විවිධ ජයග්‍රහණ ලබා ගන්නවා. ඔහු මුල් වතාවට ශ්‍රී ලංකා වාර්තාව අලුත් කරන්නේ 2024 වර්ෂයේ Throwing Asian Championship එකේදී. ඔහු මේ චැම්පියන්ෂිප් එකේදී ඔහු මුල් වතාවට ශ්‍රී ලංකා වාර්තාව අලුත් කරනවා. ඔහු ඒ අවස්ථාවේදී 85.45ක දක්ෂතාවයක් දක්වනවා. ඇත්තටම මේ දක්ෂතාවය ඒ අවුරුද්දේ 2024 වර්ෂයේ ඔලිම්පික් ක්වොලිෆයි වෙන්න තිබිච්ච දක්ෂතාවයට සෙන්ටිමීටර් 5ක් අඩුවේ. ඒ නිසා ඒ සෙන්ටිමීටර් 5ක් අඩු නිසා ඔහුට ඔලිම්පික් වලට සහභාගී වෙන්න බැරි වුණා. හැබැයි ඔහු මේ අවුරුද්දේදී මේ අවුරුද්දේ මුල් කාලයේදී මීටර් 83ක දක්ෂතාවයක් දක්වලා ඔහුගේ සුපුරුදු දක්ෂතාව අතර ඉන්නවා කියලා අපිට පෙන්නවා. මේ මෑතකදී පැවතිච්ච ඉන්දියාවේ පැවතිච්ච World Continental Bronze Stage එකේදී ඔහු මීටර් 86.5ක දක්ෂතාවයක් දක්වලා ඍජුවම World Championship එකට qualify වෙලා ඉන්නවා. ඉතින් ලොකු ජයග්‍රහණයක් රටක් විදිහට ලැබුණු තරංග ගැන කතා කරද්දී අපි මීට කලින් ජාතික වාර්තාව හිමි සුමේද ගැන කතා කරන්න ඕන. ඔහු තමයි මුලින්ම ලංකාව නියෝජනය කරලා 2025 වර්ෂයේ ලෝක ශූරතා මල්ල ක්‍රීඩා තරඟවලට සුදුසුකම් ලැබුවේ. ඔහුත් එක්ක අපේ දැන් රට නියෝජනය කරලා හෙල්ල විසි කිරීමේ ක්‍රීඩකයෝ දෙන්නෙක් සුදුසුකම් ලැබලා තියෙනවා. උදයන්ත ඉතින් මේ අපිට රුමේෂ් තරංගව මේ තරම් වැදගත් වෙන්නේ විශේෂ හේතුවක් තියෙනවා. විශේෂ හේතුව තමයි මම දකින්නේ ඔහු තාම අවුරුදු 22ක හැටි දැඩි පුද්ගලයෙක්. තරුණ ක්‍රීඩකයෙක්. එතකොට දැන් අපි දන්නවා අනිත් කෙනා තමයි World Championship qualified වෙලා ඉන්නවා මේ වෙද්දී සුමේද. නමුත් සුමේද කියන්නේ ඔහුට වඩා අවුරුදු 10ක් වැඩිමල් පුද්ගලයෙක්. අර අපි කියන වගේ age is just numbers. එහෙම කියලා මේ මල්ල ක්‍රීඩා කියන්නේ මල්ල ක්‍රීඩා ක්‍රීඩකයෙක් වුණාම අපි දන්නවා කාට උනත් තමන්ගේ හැකියාව තියෙන්න පුළුවන් අර තමන්ගේ බොඩි එකට දරා ගන්න පුළුවන් ප්‍රමාණයක් එක තියෙනවා. නමුත් රුමේෂ් මේ වගේ වයසට මෙච්චර දක්ෂතාවයක් දක්වනවා කියන්නේ ඒක විශේෂයි. රුමේෂ්ගේ කුඩා කාලෙට ගියාම ඔහු 2003 වර්ෂයේ තමයි උපත ලබන්නේ. කළුතර. ඒ වගේම සෙන්ට් පීටර්ස් එයාගේ ස්කෝලය. ඊට පස්සේ ඔහු මං කිව්වා වගේ මුලින්ම පාසල් වියේදී කැමැතිම ක්‍රිකට් ගහන්න ෆාස්ට් බෝලින් විශේෂත්වයක් තියෙනවා. රුමේෂ් එයාගේ පළවෙනි මැච් එකේ විකට් 5ක් දවා ගන්න සමත් වෙනවා. ඒ වගේම ඔහු ලකුණු 50ක් ගහන්න සමත් වෙනවා. ඉතින් ක්‍රිකට් ක්‍රීඩාවට දක්ෂයෙක්. හැබැයි අර මං කිව්වා වගේ එයාගේ තාත්තගේ තියෙන දක්ෂතාවය නිසා මොකද තාත්තා විසිකිරීම් ශූරයෙක්. හෙල්ලේ දානව නැද්ද කියන එක දන්නේ නැහැ. හැබැයි ඔහු ඩිස් එකයි පට් එකයි. ඉතින් මේ ඉවෙන්ට් දෙකෙන්ම ශූරයෙක් වෙද්දී තමන්ගේ පුතාව තවදුරටත් එතනට ගේනවා
තමන්ගේ තාත්තගේ ට්‍රේනින් යටතේ තමයි ඔහු මීටර් 63ක දක්ෂතාවයක් ගන්න. විශේෂයෙන්ම පළවෙනි දක්ෂතාවයෙන් මීටර් 30ක් විතර. ඔව්. ඊට පස්සේ මාස 3ක ට්‍රේනින් එකකින් පස්සේ තමයි ඌ ඒ දක්ෂතාවය එච්චර ඉක්මනට වැඩි දියුණු කරන්න තියෙන්නේ. සාමාන්‍යයෙන් ජැවලින් ත්‍රෝවිං කරන ඉවෙන්ට් එක කරන කට්ටිය දන්නා මීටර් 60ක් කියන්නේ ලොකු ඩිස්ටන්ස් එකක්. එතකොට මාස 3කින් වගේ පොඩි කාලයකදී ඒ වගේ දක්ෂතාවයකට එන්න පුළුවන් කියන්නේ සමහර තාත්තා හිතන්නේ නැති. මෙයා කවදා දවසක මේ තත්ත්වයට ගේන්න පුළුවන් කියලා. ඉතින් එදා ඒ තිබුණු විශ්වාසය අද එදා ඒ බලාපොරොත්තු අද පළදරලා තියෙද්දි මුළු ලංකාවටම ලොකු එලියක් දැල්විලා තියෙනවද රුමේෂ් ගැන. ඉතින් අපි කිව්වොත් වර්ල්ඩ් ලීඩ් එකේ ඉන්න කෙනෙක් ඔයක් වගේ වර්ල්ඩ් නම්බර් 7. එතකොට මම හිතන්නේ වර්ල්ඩ් නම්බර් 10 එකේ ඉන්නවා සුමේද. විශේෂයෙන්ම ආසියාවේ අංක 3. ඔව්. ඒක තමයි වැදගත්. එයාට ඉස්සරහින් ඉන්නවා නිරාජ් චෝප්‍රා ඉන්නවා. අපි හැමෝම දන්නවා ඉන්දියාවේ වර්ල්ඩ් චැම්පියන් වෙච්ච කෙනා. ඊට අමතරව 2024 ඔලිම්පික් එකේදී ගෝල්ඩ් මෙඩල් එක සහ ඔලිම්පික් රෙකෝඩ් එක තියපු පාකිස්තානයේ අර්ෂිත් නදීම්. ඉතින් මේ දෙන්න විතරයි මෙයාට වඩා ඉස්සරහින් ඉන්නේ. රුමේෂ් තාම අවුරුදු 22ක පුද්ගලයෙක් නිසා ඒ කියන්නේ ඔහු තාම ලාබාලත. ඉතින් මෙයාගේ අත්දැකීම් එක්ක තව ඉස්සරහට අපිටත් පුළුවන් නම් අපේ රටෙන් වර්ල්ඩ් රෙකෝඩ් එකකට යන්න. හැබැයි බැරි නෑ. මොකද 86 50 කියන සීමාවට දැන් ගිහිලා තියෙනවා රුමේෂ්. සහ අපේ ක්‍රීඩකයෝ දෙන්නෙක්ම 85 බැරි එක දැනට කඩලා ඉන්නවා සහ ඒ පර්ෆෝමන්ස් වල වර්තමානයේ ඉන්නවා. උදයන්ට මේ ඇත්තටම ඉන්දියාව මේ වෙද්දී මේ ඇත්ලටික් කියන කියන මල්ල ක්‍රීඩාව සෑහෙන ඉස්සරහට අරන් ගිහලා තියෙනවා. අපි දැක්ක මාරම් විදිහට ලොකු ඩෙවලොප්මන්ට් එකක් තියෙනවා. හැම ක්‍රීඩකයෙක්ම හැම අංශයකින්ම ගත්තාම එතනදී විශේෂයෙන් අපි දැන් කතා කරන්නේ මේ රුමේෂ් තරංග ගැන කතා කරන හින්දා අපි කතා කරන ජැවලින් එක ගැන. නිරාජ් චෝප්‍රා වෙනුවෙන් මේ වෙද්දී ඉන්දියාව මං හිතන්නේ කෝටි ගාණක් ඉන්වෙස්ට් කරලා තියෙනවා. සහ මේ වෙද්දී සමහර එයාගේ ඩෙවලොප්මන්ට් වලට අපි දැක්කා විවිධ රටවල් වල ගිහිල්ලා එයා ට්‍රේනින් කරනවා. එයාගේ ට්‍රේනින් වලට මං හිතන්නේ ඉන්දියාව මාසෙකට කෝටි ගාණක් විඳන් ගන්න අවස්ථා තියෙනවා. අපි එහෙම දැක්කා. සාමාන්‍ය රුමේෂ්ට මම අපි දන්න තරමින් ප්‍රධාන වශයෙන් මෙයාව බලාගන්නේ ගුවන් හමුදාවේ. කියන්නේ යාගේ රැකියාවක් විදිහට කරන්නේ ගුවන් හමුදාවේ. දැන් මූර්ති වශයෙන් ක්‍රීඩකයෙක් හින්දා. අතරම ඔයා කිව්වා වගේ දැන් නිරාජ් චෝප්‍රාව ඒ රටවල් වලින් විවිධ පෞද්ගලික ආයෝජක බලා ගන්නවා වගේම ලංකාවේ ප්‍රධාන වශයෙන්ම අපි දන්න තරමේ රුමේෂ් බලාගන්නේ ගුවන් හමුදාව. ගුවන් හමුදාව යාට රස්සාවක් දීලා ඒ රස්සාවෙන් එයා ගුවන් හමුදාවෙන් ක්‍රීඩා කරනවා. හැබැයි එයාට ඒක පිටුවහලක් වෙනවා රට විනියෝජනය කරලා ජාත්‍යන්තර පදක්කම් ගේන්නත්. ඉතින් මේ වෙලාවේ ගුවන් හමුදාවට ගොඩක් ස්තුති වන්න මේ වගේ ක්‍රීඩකයෝ බලා ගන්නවට. ඔය කියන්නේ මොකද වෘත්ති වශයෙන් ක්‍රීඩකය කරන කට්ටිය අපි දන්නා ගොඩක් වෙලා අපේ රටේ නම් කියන්නේ බේස් වෙලා ඉන්නේ 3 process වල. ඒක අපි විශේෂ ක්‍රීඩකයක් ඒ ආයතන වලට දෙන්න ඕන. මොකද ඒ ක්‍රීඩකයෝ ඔය මේ තරමට හරි දක්ෂතාව දක්වන්නේ ඒ ආයතන වලින් බලා ගන්න නිසා. ඉතින් මං හිතන්නේ අපි දන්නවා ඉතින් ක්‍රීඩාවලට යන්න ලේසි නෑ. ගොඩක් මුදල් වියදම් වෙනවා. නමුත් මේ හැම වෙන මුදලින් කරගන්න අමාරුයි. ඒ නිසානේ වෙන පෞද්ගලික ආයතන මේවට එන්නේ. ඉතින් අපි දන්නවා විශේෂයෙන් අපිට මතකයි රුමේෂ් මේ මුල් කාලේ තරඟවලට එද්දී ජාත්‍යන්තර තරඟවලට යන්න හෙල්ලයක් අරන් දෙන්න කියලා ගොඩක් පෝස්ට් දාලා තිබ්බා. හැබැයි දවසෙන් දෙකෙන් එක අපේ රටේ ඉන්න මිනිස්සු හොඳ හින්දා අරන් දීලා තිබ්බා. ඉතින් එහෙම ඉල්ලන්න පත් නොවන තත්ත්වයට අපි ඕව බලා ගන්න ඕන. මොකද අපෙන් ඉල්ලලා යා එහෙම ගන්නවට වඩා අපි හොයලා බලලා ඒ වගේ දක්ෂ ක්‍රීඩකයෝ තව හොයාගෙන මේ ගන්න අපි තව ආයෝජකයෝ යොමු කරන්න ඕන. සහ යොමු වෙන්න ඕන. ඇත්තටම මේ දැන් අපි දන්නවා ක්‍රිකට් එක වර්ල්ඩ් ලීඩ් වල ඉන්නේ. කියන්නේ වර්ල්ඩ් ලෙවල් එකේ ඉන්නේ. ඉතින් ඇත්ලිට් එකක් අපිට මේ වෙද්දි යුපොන් එක පැත්තකින් එයාගේ පෞද්ගලිකව සහ එයාට ලංකාවේ විවිධ ආයතන කිහිපයක් විසින් ඔහුට ස්පොන්සර්ෂිප් එක තියෙනවා. නමුත් මේ රුමේෂ් වගේ ක්‍රීඩකයින්ට මීට වඩා අවධානය දිය යුතුයි ශ්‍රී ලංකා රජය සහ මේ මල්ලගිඩා සංඝ මේ වගේම මේ තව හැකි පෞද්ගලික ආයතන මේ සියලුම දෙනා මේවා ක්‍රීඩක රැක බලා ගන්න තව මීට වඩා උනන්දු වෙ යුතුයි කියලා මගේ අදහස. එතනදී මම දැන් සඳහන් කරන්න ඕනේ මම දැක්කා දැන් මේ ළඟදී පැතුණු කන්ටිනල් ටුවර් එකට ඉන්දියා ටුවර් එකට ට්‍රැවල් පාර්ට්නර් විදිහට ස්පොන්සර් දීලා තිබුණා සෙකන්ඩ් chance ආයතනෙ. ඉතින් අපි ඒකට ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕනේ. මොකද පිහෙදම් කරන්න ඒ විදිහට ඉදිරිපත් වුණා කියන ගොඩක් අපි සතුටු වෙන්න ඕන. ඉතින් තව ඒ වගේ කට්ටියට හිත් පහළ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරන්න ඕනේ. විශේෂයෙන් එයාලගේ වෙළඳ නාමය ප්‍රචාරය කර ගැනීම අර වුණත් ප්‍රශ්නයක් නැහැ. මොකද ඒකෙන් ක්‍රීඩකයාටත් වාසියක් වෙනවා නම් ඒක අලුත් ක්‍රීඩකයන්ට ලොකු ජවයක් වෙයි. අනිවාර්යයෙන්. ඉතින් තවත් ඉස්සරහට අපි දකිනවා අපේ තිබ්බටලා ක්‍රීඩාව ගොඩක් ඉස්සරහට ගිහිලා තියෙනවා. ඉතින් අපි කතා කරමු ක්‍රීඩාවෙන් කතා කරන්න ඕනේ. ඉතින් අද අපි කතා කරා රුමේෂ් තරංග ගැන. ඕගොල්ලෝ දැනුමත්ව හෝ නොදැනුවත් හිටපු දේවල් ඕගොල්ලෝ දැන් දැනගන්න ඇති. ඉතින් අපි මේ වගේ ක්‍රීඩකයෝ ගැන කතා කරලා අපි ඒගොල්ලන්ව සහ මේ ක්‍රීඩාවට එන්න ඉන්න දුව පුතේ ඕගොල්ලෝ වෙනුවෙන් තමයි අපි මේ දේවල් කරන්නේ. ඒ කියන්නේ ඕගොල්ලෝ මේක දිරිමත් වෙන්න ඕනේ. ඉතින් ලෝකයක් දැනගන්න ක්‍රීඩකයෝ අපේ රටෙන් බිහි වේවා කියලා අපි ප්‍රාර්ථනා කරන ගමන් ඉතින් එහෙනම් ඉතින් අපි එකතු වෙමු අලුත් වීඩියෝ එකකින් ක්‍රීඩාවේ සුවිශේෂීතෙන් කතා කරන්න. හැමෝටම එහෙනම් ජය වේවා.